අපි ගිය අවුරුද්දේ අවසාන මාස දෙක තුන තුල Zoom ඔස්සේ ගොඩක් පාඩම් සාකච්ඡා කරා. ඒ කියන්නේ අපි පාඩම් හතරක් සාකච්ඡා කරගෙන ගියා. තාපය පාඩම, ආලෝකයේ පාඩම, ඒ වගේම ගුරුත්ව ශාස්ත්‍ර, විද්‍යුත් ශාස්ත්‍ර. එතකොට මේ පාඩම් හතර එහෙම්මම Zoom ඔස්සේ කරගෙන යන තමයි හිටියේ. ඒත් දැන් පොඩ්ඩක් අනිත් ක්ලාස් එක දැන් අපි ක්ලාස් පටන් ගන්න තියෙන්නේ. හෝල් වල පටන් ගන්න නැහැ. එතකොට ඒ හින්දා අර පාඩම් ටික ඉතුරු ටික මම තීරණය කරා YouTube ඔස්සේ ඉදිරිපත් කරන්න. එතකොට අපි කලින් මතකයි එතකොට අපි පාඩමක සාමාන්‍යයෙන් ගණන් ටිකක් වැඩිපුර කරා. අපි ගණන් පාඩම ගත්තොත් එහෙනම් කොටසක් ලේගේ ගණන් ටිකක් වැඩිපුර කරා. අපි දැන් මෙතනින් දැන් බලාපොරොත්තු වෙන්නේ තීරියත් එක්ක ගණන් ටිකක් හෝ දෙකක් සරල ගණන් එකක් හෝ දෙකක් ඉදිරිපත් කරන්න. මොකද අපිට ක්ලාස් එක තියෙන ඉඳ ක්ලාස් එකේදී පුළුවන් ඉතුරු ගණන් ටික හදන් යන්න ටික ලොකු ගණන් ටික. හරි. මෙතනයි බලාපොරොත්තු වෙන්නේ තීරිය තේරුම් ගැනීම සහ ඒක කොහොමද යොදන්නේ සරල උදාහරණයක් මගින් ඉදිරිපත් කිරීම පමණයි. එතනින් එහාට ලොකු දෙයක් අපි මෙතනින් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරි. එතකොට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන අපි කලින් කතා කරා කලින් අවසාන තාපය ගත්තොත් එහෙම අවසාන අපි සාකච්ඡා කරේ තාපමිතිය. තාපමිතිය ඊට පස්සේ q = ms θ mc θ c θ සමීකරණ සාකච්ඡා කරා. එතකොට ඒකේ තව කොටසක් තියෙනවා ගුප්ත තාපය. අද අපි ඒක තමයි සාකච්ඡා කරන්නේ. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ගුප්ත තාපය ගැන. එතකොට ගුප්ත තාපය කියන එක සම්පූර්ණ කොටස් ටික හඳුනා ගන්න පුළුවන් මෙතන මොකක්ද වෙන්නේ කියන එක මේ වීඩියෝ එක බලුවොත් එහෙම. විනාඩි 30ක වීඩියෝ එක ලොකු කාලයක් නේ. අපි පටන් ගමු මුලින්ම උදාහරණයක් එක්ක. මුලින්ම කියන ගුප්ත තාපය. දැන් ගුප්ත තාපය කියන්නේ මොකක්ද කියන හඳුනා ගන්න ඕන. වචනයෙන්ම තේරෙන ගුප්තයි. ගුප්තය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඒ තාපය කොහේ යනවද කියලා හොයාගන්න බෑ. හරි. කියන්නේ තාපය පෙන්눔 කරන්නේ ගුප්ත. එයාගේ හැසිරීම ගුප්තයි. අපි දැන් හිතමු මෙහෙම අපි ගත්තොත් සෙල්සියස් 30 තියෙන ජලයට. සෙල්සියස් 30 තියෙන ජලයට ජලය බඳුනක් ගමු සෙල්සියස් 30 තියෙන. එයාට අපි තාපය ලබා දුන්නොත් එහෙම මොකද වෙන්නේ? තාපය ලබා දුන්න අපි දන්නවා එයාගේ උෂ්ණත්වය වැඩි වෙන්න ගන්න ඕනේ. තාපය ලබා දුන්නොත් එහෙම උෂ්ණත්වය වැඩි වෙන්න ගන්නවා. එතකොට එහෙනම් අපි දන්නවා මෙයාට අපි තාපය දුන්නා කියලා. ඇයි උෂ්ණත්වය වැඩි වෙන්න නම් තාපය දෙන්න ඕන හින්දා. ඒ වගේම මම යාව සිසිල් කරොත් එහෙම එයාගේ උෂ්ණත්වය අඩු වෙනවා. එහෙනම් තේරෙනවා තාපය ඉවත් කරපු හින්දා තමයි උෂ්ණත්වය අඩුනේ කියලා. එතකොට ඒව අපිට පැහැදිලිව පේනවා මේ තාපය ගලා යාමක් සෝ තාපය විතර යාමක් තේරෙනවා. එතකොට ඒක අපි දකින්නේ කොහෙන්ද? ඒක අපි දැනගන්නේ උෂ්ණත්වය අඩු වෙන හින්දා. නේ? උෂ්ණත්වය අඩු වෙනවා නම් තාපය ඉවත් වෙලා ශක්තිය ඉවත් වෙලා උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ යාට අපි පිටින් තාපය ලබා දීලා. එතකොට එහෙනම් ගුප්ත තාපය කියන එක මොකද වෙන්නේ? ගුප්ත තාපයේදී එහෙම උෂ්ණත්වය වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ. ඒකයි ගුප්තය වඳුර ගන්න අපිට බෑ. හරි? එතකොට එහෙම වෙන්නේ කොයි වගේ තැන්වලද? බලන්න පොඩ්ඩක් මේ උදාහරණය. මම මුලින්ම ගන්න සෙල්සියස් −40 අයිස් කැටයක්. සෙල්සියස් −40 තියෙන අයිස් කැටයක් ගමු. අයිස් කැටයක් ගත්තා. දැන් මෙයාගේ උෂ්ණත්වය මට වැඩි කරන්න ඕන. −40 කියන උෂ්ණත්වය වැඩි කරන්න ඕන. එයාව මට ඕන බිඳුවට ගේන්න. සෙල්සියස් බිඳුවට නිකන් ගේන්න ඕන. හැබැයි දිය කරන්න ඕනේ නැහැ. මට ඕන සෙල්සියස් බිඳුවේ අයිස් කැටයක් ඕන. හරි. සෙල්සියස් බිඳුවේ අයිස් කැටයක් මට ඕන. මම මොකද කරන්නේ? මෙයාට තාපය ලබා දෙනවා. මෙයාට තාපය ලබා දෙනවා මෙන්න මේ වගේ. Q1 කියලා ගමු. එයා ms θ වලින් එනවා කියලා අපි දන්නවනේ. මොකද අපි මේ සාකච්ඡා කරා මේ s කියන්නේ කවුද? s කියන්නේ අයිස් වල විශිෂ්ට තාප ධාරිතාව. හරි. s කියන්නේ අයිස් වල විශිෂ්ට තාප ධාරිතාව. එතකොට මට කීයද ගේන්න ඕන? සෙල්සියස් බිඳුවට ගේන්න ඕන. අයිස්ම තමයි. හරි. ආව ජලය කරන්න ඕනේ මට ඕන බිඳුවේදී අයිස් වලට ගෙනාම ඇති. හරි. එතකොට මෙතන මේ θ කීයද? මේ ඇවිල්ලා උෂ්ණත්ව වෙනසනේ. −40 ඉඳන් බිඳුවට උෂ්ණත්ව වෙනස කීයද? එයා ඇතුළේ සෙල්සියස් 40යි. හරි. සෙල්සියස් 40. 40 ඉඳන් බිඳුවට ආව −40 ඉඳන් බිඳුවට එදී උෂ්ණත්වය 40ක් වැඩි වුණා. නැත්නම් θ 40යි. S එක අයිස් වල විශිෂ්ට තාප ධාරිතාව m එක මෙතන තියෙන ස්කන්ධය. හරි. දැන් එතකොට අයිස් කැටේ බිඳුවට ගෙනාවා. දැන් මට ඕන අයිස් කැටේ සම්පූර්ණයෙන් ජලය කරන්න. එතකොට අයිස් කැටේ සම්පූර්ණ ජලය කරනවා කියන්නේ මේ අයිස් කැටේ ජලය බවට පත් වෙනවා. එතකොට ස්කන්ධ වෙනස් වෙනවා. ස්කන්ධ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් බිඳුවේ ජලය. හරි. ස්කන්ධ වෙනස් වීමක් වෙන්නේ m. හරි. දැන් බලන්න මෙතන මම උෂ්ණත්ව මානක පොඩ්ඩක් දාන්නම් මේක අපි තේරුම් ගන්න. ඔය උෂ්ණත්ව මානක මම සම්බන්ධ කරා යට.
දැන් මෙන්න මේ ඍණ 40 ඉඳන් බිඳුවට එන ටිකේදී උෂ්ණත්වමානයේ පාඨාංගය පොඩ වැඩි වෙනවා. ඍණ 40 ඉඳන් බිඳුවට ගියා. ඒකින්ද අපිට තේරුණා මෙයාට තාපය දින බවක් තේරුණා. හැබැයි මේ බිඳුවේ අයිස් වලින් ඉඳන් බිඳුවේ ජලය වෙනකම් උෂ්ණත්වමානයේ පාඨාංගය මොකද වෙන්නේ? නියතයි. සෙල්සියස් බිඳුවේ නියතලා තියෙනවා. හරි. එතකොට ඒ ටිකේ අපි තාපය දෙන්නත් ඕන. Q2 කියලා ගමු. තාපයක් දෙන්නත් ඕන. හැබැයි උෂ්ණත්වමානයේ පාඨාංගය වෙනස් වෙන්නෙත් නෑ. ඒ කියන්නේ මෙතන තියෙන තාපය මොකද්ද? ගුප්ත තාපය. ඒක අපිට ගන්න පුළුවන් මෙන්න මේ සමීකරණයෙන් Q සමානයි ml කියන සමීකරණය. ඒක තමයි අද අපි වලින් හඳුන්වා දෙන සමීකරණය. Q සමානයි ml. මේ L දෙකට අපි කියනවා මේ ඇත්තටම බලන්න මෙතන උනේ ඝනයක් ද්‍රවයක් වුණා. ඝනයක් මොකද උනේ? ද්‍රවයක් බවට පත් වුණා. එහෙනම් ඝනයක් ද්‍රවයක් වෙන එක කියන්නේ ඒකට ඔයගොල්ලෝ දන්නවා කෙමිස්ට්‍රි කියලා ඇති විලයනය. විලයන. එහෙනම් මෙතන අපි කියනවා මේ විලයනයේ විශිෂ්ට ගුප්තතාපය. විලයනයේ විශිෂ්ට ගුප්තතාපය. විලයනයේ විශිෂ්ට ගුප්තතාපය. එතකොට මෙයාගේ ඒකෙත් බලන්න. මෙයා ජූල් ශක්තියක්, මෙයා කිලෝග්‍රෑම්. ඒකක වෙනවද මොකද්ද? ජූල් කිලෝග්‍රෑමයට. හරි. ඒකේ ජූල් කිලෝග්‍රෑමයට. L වල ඒකකේ. ඒතර L කියන්නේ මොකද්ද? මෙතන ගත්තු ඝන ද්‍රව්‍ය. ඝන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1. L කියන්නේ ඒකම ඝන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 සම්පූර්ණ ද්‍රව බවට පත් කිරීමද ලබා දී තාපය. ඝන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 සම්පූර්ණ ද්‍රව බවට පත් කිරීමට ලබා දී තාපය. ඒකේ අර්ථ දෙකම පිළිගමු බලමු. දැන් අපි මේකේ තේරුම් ගමු මේ මොකක්ද කියන්නේ කියලා. Q සමානයි මල් සමීකරණ තියෙන්නේ. L කියන්නේ කිලෝග්‍රෑම් 1ක් අවස්ථා විපර්යාසයක් කරන්න දෙන්න ඕන තාපය. ඒතර ස්කන්ධය M හින්දා එතන මොකද වෙන්නේ? ml තාපයක් දුන්නම මේ සම්පූර්ණ අයිස් කැටේ සම්පූර්ණයෙන් ජලය වෙනවා. උෂ්ණත්වය වෙනස් වීමක් උන්නේ නැහැ. මේ උෂ්ණත්වය වෙනස් වීමක් උන්නේ නැති හින්දා තමයි එතනට අපි ගුප්ත තාපයක් කියලා කියන්නේ. හරි. දැන් එතකොට බිඳු ජලය තියෙනවා. මට ඕන මෙයාව දැන් සෙල්සියස් 100 ට කරන්න. හරි. බිඳුව එක්කනම සෙල්සියස් 100ට ගන්න ඕන. දැන් මොනවද තියෙන්නේ එතන? මේ ජලය මෙයත් ජලයම තමයි. ඒ කියන්නේ සෙල්සියස් බිඳුවේ ජලය සෙල්සියස් 100 ජලය කරන්න ඕන. එතකොට සමීකරණ මොකද්ද? අපි Q3 කියලා ගමු. ms theta. හරි. මේ S කවුද? මෙයා තමයි ජලයේ විශිෂ්ට තාප දාර්ථව. ජලයේ විශිෂ්ට තාප දාර්ථව තමයි S කියන්නේ. තීර කීයද? බිඳුවේ ඉඳන් 100ට ගියා. තීර 100යි එතකොට එතනනේ උෂ්ණත්වය 100යි. හරි ස්කන්ධය මේ ස්කන්ධෙම තමයි. එතකොට එහෙනම් අපි දැන් මොකද කරේ? අපි දැන් ඍණ 40 තිබ්බ අයිස් කැටේ මුලින්ම බිඳුව අයිස් කරා. එතන ms theta දුන්නා. උත්තර තාපයක් දුන්නා. ඊට පස්සේ බිඳුව අයිස් කැටේ බිඳුව ජලය කරා. අන්න එතන තමයි ගුප්ත තාපයකට සම්බන්ධ උනේ. දැන් බිඳුවේ ජලය තියෙනවා 100 ජලය කරා. ආය විශිෂ්ට පදාර්ථයක් තිබ්බ ජලය. එතනින් එයා හොයාගත්තා Q2 සමාන ms theta වලින්. දැන් මට ඕන මේ ජලය සම්පූර්ණයෙන් හුමාලය කරන්න. මේ ජලය සම්පූර්ණයෙන් හුමාලය කරන්න ඕන. එහෙනම් එතනටත් මම මොකෙන් තවත් තාපය දෙන්න ඕන. උෂ්ණත්වය වෙනස් වීමක් වෙනවද? නැහැ. උෂ්ණත්වය නියතයි එතන. 100 වුණා මේක දැන් හුමාලය වෙනවා. එතනටත් දෙන්න ඕන තාපයක් නේ. නැතුව බෑනේ. Q4 කියලා ගමු. ml. Q4 සමානයි ml. මෙතන මේ L එක මොකක්ද? මෙතන වෙන්නේ මොකද්ද? මෙතන අපි කලින් කිව්වා ඝනයක් ද්‍රවයක් වුණා නේ. ඝනය ද්‍රවයක් වුණා. එහෙනම් අපි කිව්වේ මොකද්ද? විලයනය. විලයනය. ඝනයක් ද්‍රවයක් කියන්නේ විලයනය. දැන් මොකක්ද තියෙන්නේ? ද්‍රවයක් වාෂ්පයක් තියෙනවා. ඒකට අපි කියනවා මොකද්ද? වාෂ්පීකරණය. ද්‍රවයක් වාෂ්පයක් වීම අපි ඒකට කියනවා වාෂ්පීකරණය. එහෙනම් මෙතන මේ L කියන්නේ කවුද? වාෂ්පීකරණය.
විශිෂ්ට ගුප්ත තාපය. වාෂ්පීකරණදී විශිෂ්ට ගුප්ත තාපය. මේ මොනවද මේ? ජලය තමයි මේ. හරි. මේ ජලය හින්දා තමයි 0.1 ගත්තේ. දැන් ජලය අයිස් තමයි ජලයේ තියෙන ඝන ස්වරූපය, ජලය තමයි ද්‍රව ස්වරූපය, කුමාරය තමයි වායු ස්වරූපය. එතකොට මේ කිසියම් ද්‍රව්‍යයක් ඝනයකින් ඉඳන් ද්‍රවයක් කරලා වාෂ්පයක් වෙනකන් ආවා. හරි. දැන් අපි හිතමු වෙන මොනවා ද්‍රව්‍යයක්. එතකොට අපි මධ්‍යසාර ගමුකෝ. එතකොට යාගේ කිසියම් ඝන ස්වරූපයක් තියෙනවා. යාගේ ද්‍රවාංකයක් තියෙනවා, තාපාංකයක් තියෙනවා. එතකොට ඒගොල්ලෝ 0.100යි වෙන්නේ නැහැ. 0.100 දාලා කාටද? ජලයට. ජලය මේ වගේ අවස්ථා තුනක ගෙනියද්දී තමයි 0.100යි වෙන්නේ. වෙන පැරෆින් ගත්තොත් එහෙම යාගත දැන් පැරෆින් ගන්නවා. ඒගොල්ලෝගේ තාපාංකයක් තියෙන, ද්‍රවාංකයක් තියෙන ඉටි කියන එක. ඒක ද්‍රව වෙන උෂ්ණත්වයක් තියෙනවා. අන්නේ උෂ්ණත්වය තමයි විලයනේ ඉන්නේ. නේ? අපි ඉටි පන්දමක් ගත්තොත් එයා ද්‍රව වෙන උෂ්ණත්වය තියෙනවනේ. එතන තමයි විලයනේ ඉන්නේ. ඊට පස්සේ එයා වාෂ්පල යන උෂ්ණත්වයක් තියෙන එක තමයි වාෂ්පීකරණ. හරි. එතකොට 0.100 කියන්නේ ඇයි මෙතන? 0.100 කියන එකම ගත්තේ. ජලය ගැන සාකච්ඡා කරන හින්දා. මොකද වැඩිම අපි සාකච්ඡා කරන මේ පිළිබඳවනේ. උතර වෙනත් අයගේ වෙනත් උෂ්ණත්ව තියෙන. හරි. අපි උදාහරණ වලට බලමු. උදාහරණ පස්සේ ගන්න හදනකොට බලමු මේ උදාහරණ වලදී ඒ තියෙන ද්‍රව්‍ය ලැබෙයි. ඒගොල්ලෝගේ තාපාංකත් ද්‍රවාංකත් එක්ක. දැන් එතකොට මේ ඍණ 40 තිබ්බේ එන බිඳුවට ගෙනාව. බිඳුවේ ඉඳන් ජලය කරා. ජලය ආයේ සීය ජලය කරා. සී ජලය ආයේ හිමාලය කරා. එතකොට මෙතන තියෙන එක වාෂ්පීකරණය විශිෂ්ට ගුප්ත තාපය කියලා කිව්වා. දැන් මට ඕන මෙයාව 140ට ගේන්න. හරි 140ට ගේන්න ඕන. ඒතර 140ට ගේනවා කියන්නේ මෙයාට දෙන්න ඕන තාපය ගන්න මොකෙන්ද? Q සමානයි Q5 කියලා දාන්න නේ. ms තීටම තමයි. හරි මේ S කවුද? S ඇවිල්ලා හිමාලයේ විශිෂ්ට තාප ධාරිතාව. හිමාලයේ විශිෂ්ට තාප ධාරිතාව. අපි කලින් කිව්වා ඒ කියන්නේ හිමාලයේ කිලෝග්‍රෑම් එකක් ඉතින් වැඩි කරන්න දෙන්න ඕන තාපය. මේ තියෙන්නේ ජලයේ විශිෂ්ට තාප ධාරිතාව. ජලයේ කිලෝග්‍රෑම් එකක් සෙල්සියස් එකකින් වැඩි කරන්න දෙන්න ඕන තාපය. මෙතන තියෙන්නේ අයිස් වල විශිෂ්ට තාප ධාරිතාව. ඒ කියන්නේ අයිස් කිලෝග්‍රෑම් එකක් සෙල්සියස් එකකින් වැඩි කරන්න දෙන්න ඕන තාපය. එතන මේ MA කිව්වේ ගුප්ත තාපය. මෙතන තියෙන්නේ කිලෝග්‍රෑම් එකක්. දැන් මෙතන ගත්තොත් අයිස් හින්දා මම කියන්නම් මෙහෙම. අයිස් වල කිලෝග්‍රෑම් එකක් භෞතික අවස්ථාව වෙනස් කරන තා අයිස් වල කිලෝග්‍රෑම් එකක් ඝන ද්‍රව්‍ය ද්‍රව කරන්න දෙන්න ඕන තාපය. අයිස් කිලෝග්‍රෑම් එකක් අයිස් කියන කාරණේ ඇත්තටම අයිස් වල නැත්නම් අපි මෙහෙම කියමුකෝ. මෙතන ගත්තොත් මේ මොකක්ද මේ බිඳුව කියන්නේ ජලයේ ද්‍රවාංකය. මේ තියෙන බිඳුව කියන්නේ ජලයේ ද්‍රවාංකය. ද්‍රවාංකයේදී අයිස් කිලෝග්‍රෑම් එකක් ජලයේ කිලෝග්‍රෑම් එකක් කරන්න දෙන්න ඕන තාපය. හරි. ද්‍රවාංකයේදී අයිස් කිලෝග්‍රෑම් එකක් ජලයේ කිලෝග්‍රෑම් එකක් කරන්න දෙන්න ඕන තාපය තමයි මේ ගුප්ත තාපය. ඒ වගේ මෙතන ගත්තොත් මේ මොකද්ද? සෙල්සියස් 100 කියන්නේ තාපාංකය. සෙල්සියස් 100 කියන්නේ තාපාංකය. ඒතර මෙතන මොකක්ද තියෙන්නේ? තාපාංකයේදී ජලයේ කිලෝග්‍රෑම් එකක් හිමාලයේ කිලෝග්‍රෑම් එකක් කරන්න දෙන්න ඕන තාපය තමයි මෙතන මේ තියෙන්නේ. හරි. තාපාංකයේදී ජලයේ කිලෝග්‍රෑම් එකක් හිමාලයේ කිලෝග්‍රෑම් එකක් කරන්න දෙන්න ඕන තාපය තමයි මෙතන තියෙන්නේ. හරි. ඊට මෙතන ආයෙ තියෙනවා හිමාලයේ විශිෂ්ට තාප ධාරිතාව. ඒ කියන්නේ හිමාලය කිලෝග්‍රෑම් එක උෂ්ණත්වය එකකින් වැඩි කරන් දෙන්න ඕන තාපය. ඒතර මෙතන උෂ්ණත්වය කීයක් වැඩි කරනවද? 140ට 40ක් වැඩි කරනවා. හරි 40ක් වැඩි කරනවා. එතකොට මේක තේරුම් ගත්තා නම් අපිට මේ Q සමාන ml කොහෙද වැටෙන්නේ? Q සමාන ms θ වැටෙන්නේ කොහෙද කියන එක තේරුම් ගත්තා නම් ලොකු අවුලක් නැහැ පාඩම. එතකොට මේක තියෙදි කොටස් ටිකක් තියෙනවා. ඒක මම දෙන්නම්. මේක තේරුම් ගත්තා නම් ඇති අපි මේක පොඩි උදාහරණයක් බලමු. හරි අපි උදාහරණ ගන්න මෙහෙම හිතමු. මම දෙනාගෙන පොඩි සරල ගැන දෙන්න කියන්නේ. ඇත්තම තාප විශිෂ්ට තාප ධාරිතාව ගුප්ත තාප නෙමෙයි දෙන්නේ. නිකන් දාලා ගැන ටිකක් දෙන්න. මොකක් හරි වස්තු ද්‍රව්‍යයක් ගන්න මොකක්ද දෙන්න ද්‍රව්‍යයක්. හරි.
x කියලා ද්‍රව්‍යයක් ගමු. x නම් ද්‍රව්‍ය. හරි. ඝන අවස්ථාවේ ඉන්නවා. මේ තියෙන්නේ x ඝන. එයාගේ උෂ්ණත්වය තියෙනවා අපි එයාගේ ද්‍රවාංකයක් මම ගන්නම්. ද්‍රවාංකය ඇවිල්ලා x වල ද්‍රවාංකය සෙල්සියස් 20. තාපාංකය සෙල්සියස් 80. හරි. x කෙනෙක්ගේ ද්‍රවාංකය 20යි තාපාංකය 80යි. දැන් මට ඕන මෙයා ගෙනියන්න දැන් මේ මෙයා හිතමු අපලාගේ තියෙන ගණනේ තියෙන මාස 3 නිකන් අපි මෙතන වෙන්න ඕන x ගණය ඉන්න උෂ්ණත්වයක් මම දානවා මෙයා ඉන්න බිඳුවේ කියලා ගමු. සෙල්සියස් බිඳුව x ගණයේ තියෙන. එයාව ගෙනියන්න ඕන කොහෙද? එයාව ගෙනියන්න ඕන x වායු අවස්ථාවට. එතකොට ඒක 100යි කියලා 100ට ගෙනියන්න ඕන. හරි. දැන් මේ ජලය නෙමෙයි මොකක් හරි වෙනම ද්‍රව්‍යයක්. එයාගේ ද්‍රවාංකය දන්නවා, තාපාංකය දන්නවා. එතකොට බිඳුව 100 තියෙන ජලය මෙයාගේ තියෙන්නේ 20යි 100යි 80යි. හරි. දැන් මෙයා එකපාරට මෙතනට ගෙනිච්චට මෙයා යන්න ඕන මොකද්ද? මාර්ග දෙකක් පහ කර මේ තියෙන ද්‍රවාංකය පහ කරන්න ඕන, තාපාංකය පහ කරන්න ඕන. අවස්ථා දෙකක් පහ කරන් යන්න තියෙනවා. බලමු පොඩ්ඩක්. මුලින්ම මෙයාව ගේනවා කියලා. සෙල්සියස් 20ට ගේනවා. තාමත් ගන්න හරි. සෙල්සියස් 20යි. මෙයාගේ තොරේ එතන තියෙනවා මේ S එක දෙන්නම් 100යි කියලා ගමු. පොඩි අගය 100යි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට. S එක 100යි. එතකොට එතන මට Q හොයන්න ඕන. Q1 කියලා දාමු. ms කීට දාමු. m එක අපි මෙතන කිලෝග්‍රෑම් එකක් ගමු. කිලෝග්‍රෑම් දෙකක් ගමු. මේ දෙකම 2 කිලෝග්‍රෑම් තියෙනවා. කිලෝග්‍රෑම් දෙකක් තියෙනවා. කිලෝග්‍රෑම් දෙකක ගණයක් බිඳුව ඉඳන් 20ට ගේන්න ඕන. S එක 100යි කියලා අපිට දත්තයක් දුන්නා. සමීකරණ දාමු. Q1 m එක 2යි S එක 100යි ඊට කීයද? බිඳුව ඉඳන් 20යි 40යි 4000 ජූල්. හරි. දැන් ජූල් 4000 කොහොමද? ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? මේ ඝණය දැන් මට මෙයාව ද්‍රවය කරන්න ඕන. ඒතර 20ම තමයි මෙතන මම කරන්නේ අවස්ථාවේ පරිලසක් විතරයි. එතකොට මේ x ඝණය x ද්‍රවය කරනවා. කොහෙද මේ අපි ඉන්නේ දැන්? මෙයාගේ ද්‍රවාංකය මේ 20 කියන්නේ යාගේ ද්‍රවාංකය. දැන් 20 දී මේ ඝන ද්‍රව්‍ය සම්පූර්ණ ද්‍රව බවට පත් වෙනවා. හරි. ඝන ද්‍රව්‍ය සම්පූර්ණ ද්‍රව බවට පත් වෙනවා. එතකොට එතන දෙන්න තාම කොහොමද දන්නේ? Q2 නම් m වල තමයි දාන්නේ. L දත්තේ දෙන්න ඕන. L එක මම දෙන්නම් එතනට. අපි ගමු එක 10යි කියලා. 10යි ජූල් කිලෝග්‍රෑමයට. හරි. කියන්නේ කිලෝග්‍රෑම් එකක් ද්‍රව කරන්න ජූල් 1000ක් ඕන. මෙතන දෙකක් තියෙන නේද? 10 කියලා තේරෙන්න ඕන ඔයගොල්ලෝ නේ. හරි. එයා ඔයාලා දාන්න දෙක වැඩි කිරීම. 10යි 2000යි. Q2 2000 ජූල්. දැන් කවුද ඉන්න අපේ ද්‍රවයක් ඉන්නේ. දැන් ද්‍රවය මම උෂ්ණත්වය වැඩි කරනවා කීයද? 80 වෙනකන් ගේන්න වෙනවා. ඒතකොට ද්‍රවයම තමයි සෙල්සියස් 80ට. මෙතන දෙන්න ඕන තාපය Q සමානයි ms θ. මෙතන S එක දැන් මම දෙන්න ඕන ඔයගොල්ලන්ට මේ S එක මම ගන්නම් 150යි කියලා. අපි 200ක් දාමු සුළු කිරීම පහසුවෙන් 200යි. හරි. ඒ කියන්නේ මේ ද්‍රවය මේ x ගේ ද්‍රවය S එක නැත්නම් A එක උෂ්ණත් කිලෝග්‍රෑම් එක සෙල්සියස් 1කින් වැඩි කරන්න ජූල් 200ක් ඕන. කිලෝග්‍රෑම් එකක් සෙල්සියස් 1කින් වැඩි කරන්න ජූල් 200ක් ඕන. එතකොට මෙතනදී අවශ්‍ය තාපය හොයන්න පුළුවන් Q සමාන ms කියලා දැම්මොත් එහෙම. m කීයද? 2යි. s කීයද? 200යි. θ කීයද? 20 නම් 80ට 60යි. හරි. x උඩට එහෙම 60යි. එතකොට මේ 3යි 24යි නේ. 2400 හරි. 24000 ජූල්. එතනට 24000 මම ද්‍රව්‍ය 20 ඉඳන් 80ට ගේන්න ජූල් 24000ක් ඕන. මෙතනට ජූල් 2000යි, මෙතනට ජූල් 4000යි. දැන්
මේ ද්‍රවය දැන් 80 දී මොකද වෙන්නේ? 80 දී මේ ද්‍රවය සම්පූර්ණයෙන් වායු වෙන්න ඕන. එතකොට වායු වෙනවා හැබැයි උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. සෙල්සියස් 80ෙම තමයි. එතනට L එක මම දෙන්නම් 2000. 2000 ජූල් කිලෝග්‍රෑමයට. මෙතෙන්ට තේරෙන Q සමාන ml දාන්න තියෙන්නේ. අපේ Q මෙයා Q3 මෙයා Q4 ml. m එක කිලෝග්‍රෑම් 2යි මෙයා 2000යි. එතකොට 4000ක් වෙනවා. ජූල් 4000යි. හරි මේ x ද්‍රවය xy වෙන්නේ ජූල් 4000ක් ඕන. හරි. දැන් 80 වායුව තියෙනවා. දැන් ඉතින් 80 වායුව 100ට ගන්න තියෙන්නේ. එතනට එතකොට මොකද වෙන්නේ? එතන අපි S එකක් ඕන. S එක මම දෙන්නම් 400 කියලා. හරි. x වායුව 80 ඉඳන් 100ට ගෙනියන්න ඕන. එතනට දාමු q සමාන ms θ. m එක 2යි s එක 400යි θ 80 ඉඳන් 100ට 20යි 2යි මෙතනින් 2යි 4යි 8යි 16යි 3යි. හරි. දැන් බලන්න මේ x කියන ඝනය වායු කරගන්න ඕන 100 දී ද්‍රවාංක තාපාංක තිබ්බා. බිඳුවක මුලින්ම ගත්තා ද්‍රවාංකයට ගත්තා 4000ක් දෙන්න ඕන. එයාව ද්‍රව කරා 30000ක් දෙන්න ඕන. එයාව ආයේ 80ට වැඩි කරා 24000ක් ඕන. එයාව ආයේ මෙතනදී වායු කර නේ ද්‍රවය වායුවක් කර 4000ක් දෙන්න ඕන. මෙතනදී ආයේ වායුව 100ට වැඩි කර 16000ක් දෙන්න ඕන. දැන් බලමු අපි පොඩ්ඩක් අගයන් ටික මෙතන 4000යි මෙතන 10යි 6000යි 30000යි නේ 6000යි මෙයයි 30000යි 30000යි 4000යි 30400යි මෙයයි 50000යි. හරි 50000ක තාපයක් ඕන කිව්වා. 50000ක තාපයක් දුන්නොත් මේ ඝනය වායුවෙන් ගෙනියන්න පුළුවන් 100. බිඳුවේ ඝනය 100 වායුවෙන් ගෙනියන්න පුළුවන්. එතකොට මේ සමීකරණ දාන එක තමයි වැදගත්. Q සමාන ml දාති. හරි. මේක තේරුම් ගන්න පහසුවෙන් එතකොට දුක අමාරුවක් වෙන්නේ නැහැ ගණන් ටික.